හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි සහ පැමිණ සිටින සම්භාවනීය සිළු දෙනාගෙන්ම ඒ වගේම කලාවට හිත ඇති සිළු දෙනාගේම අවසරයි අද තන්නේ හාමුදුරුවන්ට සහ කලාව නියෝජනය කරන අපි සිළු දෙනාටම ඊටාම වැදගත් දවසක් විදිහට මම සලකනවා. මොකද වර්තමානයේ අපිට ඉන්න එක බය නැති කලාකරුවෙක් විදිහට මම තන්නේ හාමුදුරුව දකිනවා. මොකද අපි හැමෝටම තියෙනවා විවිධ බීතිකාවල් සමාජයෙන් කොයි විදිහට අපිට ප්‍රතිචාර හම්බේද, අපේ කලාව කොයි විදිහට කියවීමක් කරයිද, එවැනි විවිධ බීතිකාවල් තියෙනවා කලාකරුවෝ විදිහට. හැබැයි තන්නේ හාමුදුරුවන්ට එවැනි කිසිම බීතිකාවක් නැතුව කලාවේ යෙදෙන නිදහස් කලාකාමියෙක් විදිහට තමයි මම හඳුනාගන්නේ. එතකොට තන්නේ හාමුදුරුවෝ පිළිබඳව මම ඉක්මනින් අදහස් ප්‍රකාශ කරගෙන යන්නේ තවත් කට්ටියට අවස්ථාව ලබා දෙන්න ඕන නිසා. තන්නේ හාමුදුරුවෝ මම හිතන්නේ නූතනයේ ඊටාම යාවත් කාලීන වෙච්ච වැත්තෑවේ හාමුදුරුවෝ වැනිම පරපුරේ එක පුරුකක්. මොකද මම එහෙම කියන්නේ ශෘංගාරය පිළිබඳව, ප්‍රේමය පිළිබඳව, ආදරය පිළිබඳව, විවිධ තැන්හි සමාජ සහ දේශපාලනය පිළිබඳව උන්වහන්සේගේ කියවීම සහ කලාත්මක ඉදිරිපත් කිරීම අතිශය ප්‍රශංසනීයයි. සහ ඒක සාමාන්‍ය කලාකරුවෙකුට ප්‍රකාශ කරන්න බැරි නිර්ව්‍යාජත්වයක් උන්වහන්සේගේ කලාකෘතිවල මම දකිනවා. සමහර තැන්වලදී දැන් මේ අවස්ථාවේදී මට උන්වහන්සේ කිව්වේ මේ පිළිබඳව සංගීතාත්මකව කොහොමද දැනෙන්නේ කියන එක පිළිබඳව පොඩි අදහසක් කියන්න කියලා. හැබැයි ඒක ඊටාම අපහසු කටයුත්තක්. මොකද පද රචනාවකින් අපිට පුළුවන් ඒ රූපක, ඒ වචන සහ ඒ සාහිත්‍ය පිළිබඳව තියෙන අදහස අපේ හිතට අරගෙන ඒ ඔස්සේ මේ රචකයා පිළිබඳව හෝ මේ රචනාව පිළිබඳව යම්කිසි අදහසක් ගන්න. හැබැයි මේකේ ඇතුලේ ශබ්දය අපිට ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ පිළිබඳ යම්කිසි සංගීතමය අදහසක් ඉදිරිපත් කරනවා නම් ඊටාම අපහසුයි. හැබැයි උන්වහන්සේගේ රචනා විලාසය, රචනා කරන්න යෙදලා තියෙන විරිත්, එහෙම නැත්නම් අපි කතා කරන රිද්මය, මේවා පිළිබඳව යම්කිසි සංක්ෂිප්ත අදහසක් ගත්තොත් මට හිතෙනවා උන්වහන්සේගේ සමස්ත නිර්මාණ වලම විවිධ තැන්වල විතරයි අපිට මේ සංගීතය කියන කොටස් වලට ඊටාම ගැළපෙන යෝග්‍ය කොටස් හම්බෙන්නේ. එක කවියක තියෙන මේ මට දීලා තියෙන print කරපු පොතක්, මම දන්නේ නැහැ මේකේ පිටු නම්බර් කොහොමද වෙන්නේ කියලා, page number 9. එක ලයින් එකක් තියෙනවා, ඔයා එනවා නම් ඉන්න තියා තිබ්බ හිත දෙන්නම්. හැබැයි දැන් මෙතනින් පස්සේ තියෙන වචන ටික මේ තියෙන රිද්මයට හෝ තාලයට ලයට අදාළ දේවල් නෙවෙයි. ඒතර මම හිතනවා සමහරලාට මේවා රචනා කරද්දී උන්වහන්සේටම ආවේනික ක්‍රමවේගයකට ලියාගෙන යන්නේ නැති. හැබැයි බොහෝ තැන්වල අපිට මේක මියුසිකලි මේ පිළිබඳ අදහසක් දැක්වුවොත් බොහෝ තැන්වල 6/8 එහෙම නැත්නම් 3/4 වර්ගයේ පද රචනා තමයි අපිට හම්බෙලා තියෙන්නේ. තව තැනක තියෙනවා ඉල් පොයට සිල් අරගෙන බෝගායට මල් සිලිසිලි ගෑවට පරිස්සමින් බෝකොළ අග උල්. මේ ආදී වශයෙන් උන්වහන්සේ විවිධ තැන්වල විවිධ කවි ලියලා තිනවා. හැබැයි මම උන්වහන්සේගේ මේ සමස්ත නිර්මාණ ඇතුළෙම දකින අදහස තමයි මගේ පෞද්ගලික අදහස. උන්වහන්සේගේ කෙටි රචනා තමයි ඍජුව සමාජය ආමන්ත්‍රණය කරන්නේ. මේ දීර්ඝ පදපේලි වලට වඩා කෙටි වචන සමහර තැන් ඊටාම සියුම්ව ස්පර්ශ කරනවා. සමහර තැන් ඊටා ගැඹුරින් ස්පර්ශ කරනවා. එතකොට මේ පද රචනාවන් පිළිබඳ උන්වහන්සේගේ කෙටි සමහර වචන සමාජ මාධ්‍යයන් ඔස්සේ ඊටාම වේගයෙන් ප්‍රචලිත වෙනවා. සමහර ලාවට උපහාසය, අපහාසය, ශෘංගාරය, ප්‍රේමය, ආදරය, මේ වැනි දේවල්. මම එක තැනකදී මේ තන්නේ හාමුදුරුව පිළිබඳව විවිධ පෝස්ට් දකිනවා. මම උන්වහන්සේගේ කවි කියවනවා සහ මගේ නිර්මාණ උන්වහන්සේ පරිශීලනය කරනවා. ඒ එක තැනකදී මම දැක්කා ලොකු කතාබහක් ඇතුලේ දැන් භික්ෂුව කියන්නේ මේ කලාවෙන් ගලවා දමන්නට බැරි පුරුකක් සිංහල සාහිත්‍ය ඇතුලේ.
හැබැයි භික්ෂුවගේ භූමිකාව පිළිබඳව විවිධ අර්ථකථන තියෙනවා. විවිධ අදහස් තියෙනවා. විවිධ යෝජනා, චෝදනා, විවිධාකාර දේවල් තියෙනවා. ඒ අතරින් එක චෝදනාවක් සහ බලාපොරොත්තුවක් තමයි මේ භික්ෂුව සිල් ආරක්ෂා කළ යුත්තේ ගිහියන් නිවන් දැක්වීම පිණිස වගේ අදහස. එතකොට භික්ෂුවට සාහිත්‍ය කරන්න හොඳ නැහැ. භික්ෂුව කලාවේ හැසිරෙන්න හොඳ නැහැ. භික්ෂුවට Tamanට තියෙන නිර්ව්‍යාජ අදහස ප්‍රකාශ කරන්න හොඳ නැහැ වගේ අදහස් විවිධ තැන්වල අපිට දකින්නට අහන්නට හම්බෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍යයන් ඇතුලේ. මම දකිනවා ඒ සමහර තැන්වලදී තන්නේ හාමුදුරු පොඩි වචනයක් ලියනවා. ඒක ඊටාම වෙන සාමාන්‍ය කෙනෙකුට ඒක ලියන්න බෑ. මොකද්ද ලියන්නේ? ඒක ඊටාම උපහාසාත්මක ලියන්නේ සමහර තැන්වලදී. කෙටි වචනයක්. තෙරුවන් සරණයි ඇංජිම පරණයි. ඕක මම දැකලා තියෙනවා. තවත් සමහර තැන්වල මම දැකලා තියෙනවා. කාලෝ අයන්තේ දැන් නම් කලන්තේ කියලා. ඉතින් ඒක මම හිතන්නේ සාමාන්‍ය කෙනෙකුට ඒ විදිහට ලියන්න බෑ. ඒකට එහෙම ලියන්න, එහෙම වචනෙන් එහෙම ලියවෙන්න විශේෂ පෞරුෂයක් තියෙන්න ඕනේ. විශේෂ කියවීමක් තියෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ නූතනය මිනිසුන්ගේ මනුෂ්‍යත්වය ඊටාම ශීඝ්‍රයෙන් අහිමි වෙමින් යන යුගයක්. මිනිසුන්ගේ සංවේදීත්වය ඊටාම වේගයෙන් අහිමි වෙමින් යන යුගයක්. මිනිසුන්ගේ කලා රසිකත්වය වේගයෙන් අහිමි වෙමින් යන යුගයක්. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේට මේ සම්බන්ධයෙන් තියෙන කියවීම, මේ සම්බන්ධයෙන් තියෙන අදහස් දැරීමේ ඒ චින්තන පරාසය වියකමින් යන යුගයක්. ඉතින් මම තන්නේ හාමුදුරන්ට සුබ පතනවා. ඒ වගේම තන්නේ හාමුදුරන්ගේ කලා ජීවිතයට සුබ පතනවා. තව තවත් රටට සමාජයට අවශ්‍ය කරන නිර්මාණ බිහි කරන්න, ඒ වගේම එවැනි චින්තනය සහිත තවත් පරපුරක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය නෝඩව ලැබෙන්න කියලා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි.